කියන්න යන පැක් එක යූස් කරොත් විනාඩි 20ක් වගේ පොඩි කාලෙකින් ලස්සන glowing skin එකක් ගන්න පුළුවන්. හායි කොහමද ඔයාලට? ඔන්න අදත් හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම කියලා දෙන්න යන්නේ magic pack එකක් ගැන. මම කාලයක් තිස්සේ යූස් කරලා තියෙන ඒ වගේම අපිට ගෙදරින් හොයාගන්න පුළුවන් ලේසිම අමුද්‍රව්‍ය දෙකක් යූස් කරලා හදන්න පුළුවන් magic pack එකක් ගැන තමයි අද කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි බලමු ඒක කොහොමද හදන්නේ කියලා. මේ pack එක හදන්න අපිට ඕන වෙන්නේ main ingredients වර්ග දෙකයි. පළවෙනි එක තමයි කඩල පිටි, දෙවෙනි එක ස්වභාවික කෝමාරිකා. ස්වභාවික කෝමාරිකා හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඔයාට පුළුවන් aloe vera gel යූස් කරන්න. ඊට අමතරව අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ බෝල් එකක්, ඒ වගේම ස්පූන් එකක්, එහෙම නැත්නම් බ්‍රෂ් එකක් මේක මික්ස් කරගන්න. මම අද යූස් කරන්නේ aloe vera gel. ඉතින් ස්වභාවික කෝමාරිකා තියෙනවා නම් මේ face pack එක හදන්න ඒක යූස් කරන්න පුළුවන්. මුලින්ම අපි බෝල් එක අරගෙන ඒකට කඩල පිටි දාගන්න ඕනි. ඊට පස්සේ මේකට අපිට aloe vera gel එහෙම නැත්නම් ස්වභාවික කෝමාරිකා දාලා මික්ස් කරගන්න පුළුවන්. අපි මේකට කෝමාරිකා එකතු කරාට පස්සේ ටික වැඩි වගේ නම් වතුර චුට්ටක් එකතු කරලා පේස්ට් එක හදාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපි හදාගත්ත පේස්ට් එක දැන් බලමු කොහොමද ඇප්ලයි කරන්නේ කියලා. අපි හදාගත්ත පැක් එක මේ විදිහට අපේ ෆේස් එකේ බොඩි එකේ ඇප්ලයි කරගන්න ඕනි. මේ විදිහට පේස්ට් එක ඇප්ලයි කරගත්තට පස්සේ මම සාමාන්‍යයෙන් මේක විනාඩි 15ක් 20ක් වගේ තියලා තමයි වොෂ් කරන්නේ. ඉතින් මේ වගේ පේස්ට් එක ඇප්ලයි කරගෙන ඔයාලා විනාඩි 20ක් වගේ තියන්න. මේ පැක් එක මම ෆේස් එකටයි බොඩි එකටයි දෙකටම යූස් කරනවා. සතියකට සැරයක් වගේ තමයි මම යූස් කරන්නේ. විනාඩි 15කට 20කට වගේ පස්සේ මම මේක පොඩ්ඩක් මසාජ් කරලා වොෂ් කරලා අයින් කරනවා. ඉතින් පැක් එක රිමූව් කරාට පස්සේ අපිට පුළුවන් aloe vera gel එහෙම නැත්නම් අපි යූස් කරන බොඩි ලෝෂන් එකක් ඇප්ලයි කරන්න. ඉතින් ඇත්තටම මේක මැජික් එකක්. මොකද මේක යූස් කරලා ඉවරනාට පස්සේ ඔයාලටම බලා ගන්න පුළුවන් ස්කින් එක සොෆ්ට් වෙලා තියෙනවා, කලින්ට වැඩිය ග්ලෝ වෙලා තියෙනවා. ඉතින් අපි මේ පැක් එක හදන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින්. ඉතින් අපේ ස්කින් එකට harmful ingredients කිසිම දෙයක් මේකේ include වෙන්නේ නැහැ. ඒ නිසාම තමයි මම මේ පැක් එක යූස් කරන්නේ. ඒ වගේම මාස 3ක් වගේ කාලයක් තිස්සේ මේක යූස් කරද්දී අපිට බලා ගන්න පුළුවන් ස්කින් එක ග්ලෝ වෙලා තියෙනවා, ස්කින් එකට ලස්සන කලර් එකක් ඇවිත් තියෙනවා. එහෙනම් මේ වගේ තවත් මගේ එක්ස්පීරියන්ස් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න අනිත් වීඩියෝ එකක් අරගෙන එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. ඉතින් එන්නම් බයි.